හොඳයි මම අද ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ ඉඩමක ප්ලෑන් එකක් කොහොමද ඔයාලගෙන් නැති වුණොත් අස්ථානගත වුණොත් කොහොමද ඔයා ඒක ගන්න කියලා. අපි දන්නවා ඉඩමක සැලසුමක් අපි හුඟක්ලාට ඉඩමක් මන්නන්නේ බලලත් විහිඳුවරෙක් ලව්වා. ඒ කියන්නේ ලයිසන්ස් සර්වේ කෙනෙක් ළඟ. එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ලයිසන් එක දෙන්නේ කවුද කියන එක. ලයිසන් එක දෙන්නේ රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන්. එතකොට ඒ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි පුද්ගලයෙකුට තමයි අපි හැමතිස්සෙම බලලත් මිනින්දෝරුවා කියලා කියන්නේ. එතකොට මේ බලලත් මිනින්දෝරුවා විසින් මයින් ලද ඉඩම් පෞද්ගලික පිඹුරක් තමයි මේ පෙන්නන්නේ. පිඹුර කියන්නේ ප්ලෑන් එක කියන්නේ මේ වගේ දෙයක්. එතකොට මේ ප්ලෑන් එක මෙතන ඔයාලගේ ප්ලෑන් එකේ මේ රූපය තියෙනවා. ඊට පස්සේ මෙතන යාගේ විස්තර තියෙනවා. මෙතන ඇඳපු ඩේට් එක සීල් ඒ ටික තියෙනවා. ඉතින් මේ කොහේ හරි යාගේ නම තියෙනවා නම් අපි කියමු ඔයාගේ නැති වෙච්ච ප්ලෑන් එක 1960 ගණන් වල එකක් නම් ඔයාලට අවශ්‍ය වෙලා තියෙනවා. එතකොට ඔයා ඒ සම්බන්ධයෙන් එයාගේ නම අරගෙන ඔයා යන්න ඕනේ ඒ ඇඩ්‍රස් එක තියෙන ගෙදර. එයා නැති වෙලා නම් එයාගේ පුතෙක් සර්වේ වෙන්න පුළුවන්. නැත්නම් සර්වේ මිනින්දෝරෙක් වෙලා ඉන්න පුළුවන්. නැත්නම් එහෙම නැත්නම් එයා වෙන කෙනෙකුට ඒක පවරලා තියෙන්න පුළුවන්. එතකොට එහෙම ওই දෙකම මුකුත්ම නැත්නම් ඔයාට එයාගේ ගෙදර ඇඩ්‍රස් එක හොයාගන්න බැයි නම් නම අරගෙන මේ ලයිසන් මේ ප්ලෑන් එකක පිටපතක් අරගෙන මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ගිහිල්ලා හොයන්න පුළුවන් මෙයා ලයිසන්ස් සර්වේ කෙනෙක්ද කොහෙද ඉන්නේ කියලා. එතකොට ඔයාට මම කාරණා දෙකක් කියලා දුන්නා. එකක් අපි ඉඩමක් මනින්නේ බලලත් මිනින්දෝරුවෙක් ලව්වා. ඒ බලලත් මිනින්දෝරුවගේ ඉඩම් මැනීමේ එයාගේ නම ගම හොයාගන්න නම හොයාගෙන නමුත් ඉන්න තැන හොයාගන්න බැරි නම් ඔයාට ඒ ප්ලෑන් එකේ කොපියක් අවශ්‍ය නම් ඔයා එයාගේ ඇඩ්‍රස් එක හොයාගන්න ඕන තැන තමයි රජයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට ගිහිල්ලා පරීක්ෂා කරලා ඉල්ලගන්න එක. හැබැයි එයා ලයිසන්ස් සර්වේ කෙනෙක් නොවේ නම් එතන ඒක නැහැ. ඊළඟට එහෙම තමයි ප්ලෑන් එක පිටපතක් ගන්න. හුඟක් වෙලාවට ප්ලෑන් එකක පිටපතක් හුඟක් වෙලාවට ඒ ෆැමිලි එකේ කවුරු හරි ළඟ තියෙනවා ඒ පොත් එයා ළඟ තියෙනවා. එහෙම වුණාම ඉෂුව කරනවා. මම මේ කියන්නේ එහෙම ඉන්නේ අවස්ථාව දුර්ලභ අවස්ථාවක්. ඒ කියන්නේ පරණ ප්ලෑන් එකක් නැති වුණොත් ඔබට එහෙම කරන්න පුළුවන්.